විදිහට මල්. ඉතින් අදත් අපි දෙන්න එකතු වුණා කාලෙකින් නන්නේ. හම්බෙනවා ආයෙමත් මේ අපේ වෙලාව කන්න කාලේ නාස්ති කරන්න. ඉතින් එකතු වුණා. අද අපි දෙන්න යනවා. අපි දෙන්න ආසම තැනකට. ආයෙ අපි ගොඩක් කාලෙකට පස්සේ දැන් තමයි යන්න පුළුවන් තත්ත්වයකට ආවේ. දැන් තමයි චුට්ට එළියට බහින්න පුළුවන්. එළියට බහින්න පුළුවන් නේ චුට්ටක්. එළියට බහින්න බැරුව තියෙද්දිත් අපි දෙන්න ගියා. ඉතින් අපි දැන් යනවා. අපි දෙන්න ආසම තැන බලන්න. ඔයාලත් එහෙනම් ගිහින් බලමු. අපි දෙන්න ඉස්සර හැමදාම ගියා. මෙයා ඉතින් මාව දාලා ඊට පස්සේ ගියානේ. ඊට පස්සේ මම චුට්ටක් යන්නේ ඒක නැති වුණා. ඊට පස්සේ අපි යන්න හිතන් ඉන්නවා රැට තවත් ගමනක්. ඔයාලත් අපිත් ගිහින් බලමු. Honey and cheers. මේ අපේ ගම. මෙන්න මෙතන තමයි මං කියපු තැන. මේ තියෙන්නේ ඔක්කොම සකුරා ගස්. සකුරා කාලෙට හරි ලස්සනයි. මෙන්න මෙතන මේ ඉතින් සීත කාලේ මේ අන්තිම ටික යන හින්දා ඉතින් කොළ හැලිලා චුට්ටක් මේවා වෙලා තියෙන. හැබැයි මේ විදිහත් හරි ලස්සනයි. මේ හැබැයි මීට වඩා ලස්සනයි මේ සකුරා මල් පිපිලා ඒ කාලේ ආවා. යන්න අපි ආවා අපි කියපු තැනට. ඉතින් අපි කියපු තැන හරි ලස්සනයි මෙතන. මෙතන තමයි අපි දෙන්න ජපානයට ආවට පස්සේ ට්‍රිප් එකක් කියන්නේ ඉතින් අපේ ගෙදරට පහළ තියෙන්නේ ඩේ අවුට් එකකට මුලින්ම නිවාඩු හම්බෙච්ච දවසේ ඒ කියන්නේ යන්න දන්නේ නැහැ. ඉතින් අපි හරියට අපි ඉතින් පහළ ගඟක් තියෙනවා කියලා හොයාගෙන අපි දෙන්න පළවෙනියටම මේ ඇවිදින්න කියලා ආවේ මෙන්න මෙතෙන්ට. මෙතන ඉඳලා අපි ෆොටෝස් ගහලා ඉතින් එහෙම ගියා. එතනින් පටන්ගෙන අද ඉතින් ගොඩාක් තැන්වල ඇවිදලා තිනවා නිවාඩු දවස්වලට. මෙතන මේ හරිය ගොඩාක්ම ඉතින් තියෙන එකක් තියෙන. ඉස්සර අපි දෙන්න හැමදාම නිවාඩු දවසට ආවෙතට. පළවෙනි දවසේ හරි බයෙන් ආවේ. කට්ටියක් මේ හරිය බාබකියු දදා හිටියා. අපි රස්නේ කාලේ. අපි දෙන්න ඉතින් හරි බයෙන් ඇවිල්ලා මේ ඊට පස්සේ දැන් ඉතින් පුරුදු වෙලා ඒ දවස්වල මතක් වෙද්දි ඉතින් ආසයි. මට කියන්න හැම දෙයක් හිතේ තියෙන දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙන තැනක මං අහන් ඉන්න ඔබේ නෙතුවකින් රැඳෙන කඳුල මෙනෙහි කරමින් අඳුරු සිතින් ලෝභේ දාමින් මිදිලා මට කියන්න හැම දෙයක් හිතේ තියෙන දුක නිවෙන්න හදේ ගැස්ම. යනවා. බයි. බයි නෑ. අපි ආයෙ යනවා පොඩි ගමන. අපි මෙතනින් යනවා ආයෙ දවසක මෙතෙන්ට එන්න. දැන් ඉතින් වැඩි වෙන්නේ නෑ. දැන් අපි යනවා අපේ ඩිනර් බුෆේ එකට. අද කවු ගානේ අපිට ඩිනර් එක අරන් දෙනවලු උදාලා. නෑ. අපි තුන්දෙනා යනවා දැන් මේ රෑ සිත. නදීසන්නන්ගේ ගානේ. Oh my god. අලුතෙන් එයා ගානේ. ඔව් කයිෂකට එකතු වුණේ අලුතින්. ඉතින් එයාගේ අද පාටි එක දෙනවා. අපිට සැලරි අරන්. මේ දෙන්ට අනේ යාළුවෝ දෙන්න මට බැන ඉන්නවා. කන්නත් නෑ මේක හින්ද කියලා අපියා. Okay. අර ඉන්න මොඩ ඇරිද එකවරකුත් ඔය වගේ මොඩ ඩැක්ක. හයි. මේ එහෙම කන්න යන්නේ. මං දොර අල්ල ගන්න.
අනේ උන් මෙතනින් වැඩිද දන්නේ නේද? මේ තියෙන්නේ මෙනු එක. මේක අපිට මෙහෙම ගියක් වගේ තියාගෙන බලන්න පුළුවන්. චුට්ට මෙහෙට කරන්න හදා. මෙතන තියෙන්නේ බුෆේ. මේකේ ඩෙසර්ට්ස්, එතකොට පළතුරු, මොනවාදයි සැලඩ්ස් ඒ වගේ වර්ග ඕන තරම් කන්න පුළුවන්. 1199යි. මේ තියෙන්නේ ඩ්‍රින්ක්ස්. ඩ්‍රින්ක්ස් 250ක් දීලා අපිට ඕන තරම් ටැක්ස් එකත් එක 275යි. ඒකත් අපිට ඕන තරම් බොන්න පුළුවන්. හැබැයි අපි ඒක ගන්න අනිවාර්යයෙන්ම මේ වගේ ඕඩර් කරන්න ඕන. වීම ඊට පස්සේ මේ මොනවද හදන්නේ? මේ ඒකත් මේ ලෙමන්. මෙතනින් ටී කොෆි තියෙනවා. එක ටී වර්ග ඇපල් ටී තියෙනවා එක දේවල්. මේ හරියෙන් අපිට කොෆි කැපචුනෝ ඒ ටික හදා ගන්න පුළුවන්. This is a girl happy birthday to Tina. Wow, hello me arrange කරනවා එකනේ. මෙරන් සෝඩා තියෙනවා ආශා. දාගන්නකෝ. ඔව් ඔව්. අයිස් මේ අර 1000 ගානේ බුෆේ එක. මෙතන තියෙනවා ඩෙසර්ට්ස්. ඊට පස්සේ මෙතන පළතුරු ඕන තරම් කන්න පුළුවන්. මෙතන තියෙනවා අනේ මේ චීස් පාස්ටා එක තියෙනවා හලෝ. මේ ටික තියෙනවා. එක අනියන් සූප්. මේකත් අපිට තියෙනවා මේ බුෆේ එකනේ. ඔව්. මෙතන කරේ තියෙනවා. කරේ ගන්න පුළුවන් අපිට. අර බුෆේ කියන. ඊට පස්සේ මේක තමයි. බත් තියෙනවා. මෙතන තියෙනවා රයිස්. වඩ බත් තියෙනවා. pizza එක. අනේ තව චුට්ටක් දාන්නකෝ. අයියේ තව චීස් ටිකක්. 仕上げに卵とチーズよく混ぜてお召し上がりください。ありがとうございます。Dari Calvin. බාරක් මටත් එක්ක ප්ලෑන් එක ටේක් අවේ අරයි. මේවා ඉතින් අපි ගෙවම මිරට අමානවා අපිට කන්න බැරි නම් අපි පොඩි එක ස්ට්‍රෝබෙරි කෙලියක් කරන් ගියා කියනකොට මේ ජපානේ මට හොරගම පුරුදු කරේ එහෙන් පෙන්නන්න.
මට කියන්න හැම දෙයක් හිතේ තියෙන දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙන තැනක මං ආසයි අහන්න ඉන්න ඔබේ නෙතුවකින් රැඳෙන කඳුල මෙනෙහි කරමින් අඳුරු සිතින් ලෝභේ දාමින් මිදිලා රැඳෙමින් හැකිවේද සිතනු රිසින් මට කියන්න හැම දෙයක් හිතේ තියෙන දුක නිවෙන්න අන්න ඇත්ත බං අපි බුෆේ වලට එනවා. අපි බුෆේ වලට එනවා. අවසානය මේ ඔයාමට වර්ධවිලා පෙප්සි කියලා කියන්නේ හස්බන්ඩ් උයලෙන්න බැරි වුණානේ මං කන්නේ හලෝරුවේ බලන්න මේ ඔක්කොම කෑමියා කාලා ඉවර වෙලා හස්බන්ඩ් කන්න නැහැ කියලා. අම්මා මේ වගේ වයිතුලා කන්නන්නේ මේ වගේ වයි යම්මම බඩ හවුද? අර හින්දා ගහගෙන එන්න බෑ. හරි ඉතින් අද අයන් අපි හොඳට කෑවා. දැන් කාලා හොඳට මත් වෙලා ඉන්නේ. ආපු වෙලාව වැරදි චුට්ටක් සයිකෝ මදේ කෑවා අපි. දැන් අමාරුයි. දැන් ඉතින් අපි ගෙදර යනවා. එහෙනම් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.